මට තියෙන ලොකුම සතුට තමයි ඒ පැත්තෙන් ඉස්සරවම මෙඩිසින් යන පාස් වුණේ මම. ඉතින් දවස් දෙක වෙලයි ගියාවේ. මොකද අවසාන මාසේ ලෙඩ වුණා. මං හිතුවා මම මරුණත් يعني ඒරවල ලියලා මරුණත් මගේ රිසල්ට් එන දවසක අම්මලා හරි සතුටු වෙයි කියලා. ඊට පස්සේ මම මට පුළුවන් හැමදේම කැප කරා. මං ඉතින් මෙහා ලොකු සල්ලිකාරයෙක් නෙවෙයි. ඉතින් මං දුප්පත්. ඉතින් එහෙම ආවා. දිගටම ලොකු ගමනක් ගියා ඉතින්. ළමයි අපි දුප්පත් උනත් පොසත් උනත් අපි මතක තියාගෙන ගරු කරන්න ඕන දෙයක් තියෙනවා. නිදහස් අධ්‍යාපනය. නේ මාර දෙයක් නේක. මේ සමස්ත ප්‍රතිඵලය කියලා හිතන්න එපා. තව මේක අප්ඩේට් වෙන්න ඕන. මේක ලංකාවේ තනි ගුරුවරයෙක් සතුව තියෙන ලොකුම මෙඩිසින් ප්‍රතිඵලය. මේ තමයි මේක. හරි. හරිද? thank you. මේක තමයි ඒක. තව මේක පල්ලෙහාට පිරෙන්න තියෙනවා. මේ බෝල ගාන වැඩි වෙනවා. හරි. එතකොට ඒක ඉදිරියේදී අපි සවිස්තරාත්මක මේක තාම අප්ඩේට් වෙන ගමන් තියෙන්නේ. ගන්නවා. දැන් මේ ළමයි ටික ඇවිල්ලා ඉන්න ඔයගොල්ලෝත් කතා කරන්න. හරි. අපි මේ ආරාධනා කරලා ආපු දරුවෝ නෙමෙයි. මේ ප්‍රතිඵල කියන්න ආපු ළමයි. ඒ අහඹු ලෙස ආපු දරුවන්ගෙන් තමයි අපි මේ විස්තර ටික අහන්නේ. මම වැඩි වෙලාවක් කතා කරන්නේ නැහැ. මේගොල්ලන්ට මම මයික් එක දෙනවා. ඒගොල්ලන්ගේ අත්දැකීම් මේගොල්ලෝ කියයි. මගේ ගම මාතලේ දිස්ත්‍රික්කයේ කෙළවරක තියෙන දුෂ්කර පැත්තක්. ඉතින් මට තියෙන ලොකුම සතුට තමයි ඒ පැත්තෙන් ඉස්සරවම මෙඩිසින් යන පාස් වුණේ මම. ඉතින් මං මෙහෙම මේ කැවිතිගොල්ල අනුරාධපුර ඒරවල කරන්න තමයි කුරුණෑගලට ආවේ. ඇවිල්ලා බෝඩ් වෙලා ඉඩියේ එච්චර ආර්ථික දෙයක් තිබෙන්නේ නැති හින්දා يعني කඩින් එහෙම කෑම ගන්න වුණා. ඉඳ උයාගෙන තමයි කෑවේ. මම සාමාන්‍ය අවසානම කාලේ දවස් දෙක වෙලයි ගෑවේ. මොකද අවසාන මාසේ ලෙඩ වුණා. ඒ කියන්නේ අර කිසිම පෝෂණයක් නැති මේ හීමොග්ලොබින් හින්දා සෑහෙන අඩු වුණා. ඊට පස්සේ මං හිතුවා මම මරුණත් يعني ඒරවල ලියලා මරුණත් මගේ රිසල්ට් එන දවසක අම්මලා හරි සතුටු වෙයි කියලා. ඊට පස්සේ මම මට පුළුවන් හැමදේම කැප කරා. සර්ට හින්දා thank you කරනවා. මේ මම වගේ හිටපු කෙනෙක් දැන් කොහොම හරි ડોක්ටර් කෙනෙක් කරන්න මේ වගේ තැනකට ගත්ලා හොඳට ගොන්නපු එක ගැන ගොඩක් පින් සර්ට. මගේ නම සුචිත්‍ර රෙෂාන්. මත් කොළඹ රොයල් එකේ ඩිස්ට්‍රික්ට් රෑන්ක් එක 13, අයිලන්ඩ් රෑන්ක් එක 33. ඉස්සරගේ වැඩපිළිවෙල ගැන කියනවා නම් තියරිය සුපිරි. එසේ එකක් ලියද්දි ඉස්සෙල්ලාම ප්‍රශ්න දෙක ගම මතක් වෙන්නේ මට නම් ඇත්තටම සර් බෝඩ් එකේ දුම් පින්තූර. අනිත් ළමයි සමහර MCQ කරද්දි අනේ මේක තේරෙන්නේ නැහැ නේ වගේ කියද්දි අපි කියන්නේ ආමුතුකල් සර් අපිට මෙහෙම ඉගන්නවා. ඕක මෙහෙම තමයි මතක හිටින්නේ. ඒකට තමයි යාළුවටත් තේරෙන්නේ අඩිය වුනේ එහෙම ඉගන්නුවා නම් අපිටත් ඒක තේරුම් ගන්න තිබ්බනේ කියලා. ඒ වගේ ෆයිනල් පේපර්ස් ගත්තොත් ඒක සුපිරි. මම යාළුවන්ගෙන් පේපර්ස් ඉල්ලලා වෙන පන්ති වල කරලා තිනවා. ඒ ස්ටෑන්ඩඩ් එකට ඒ ක්වොලිටි එක ගහන්න පේපරයක් මට හම්බුන්නේ නැහැ. ඉතින් ඒකට සර්ට thank you කියනවා. නවීන් ආදිත්‍ය අධිකාරී මාතලේ දිස්ත්‍රික්කයේ දෙවනියා අයිලන්ඩ් රෑන්ක් එක 95. මං ඉතින් මෙහා ලොකු සල්ලිකාරයෙක් නෙවෙයි. ඉතින් මං දුප්පත්. ඉතින් එහෙම ආවා. දිගටම ලොකු ගමනක් ගියා. ඉතින් මං නදීර තුසිත් මං ඉස්කෝලේ ගිය සෙන්ටන්ස් එකේ 3යි දිස්ත්‍රික් 19 අයිලන්ඩ් 342. මම පොළොන්නරුවේ 21 පොළොන්නරුවෙන් දැන් තමයි ආවේ. මගේ තර්ඩ් ෂයි එක A2යි B එකක් තියෙනවා. A එකක් තියෙනවා බයෝ වලට. තර්ඩ් ෂයි එකේ MCQ 45ක් තිබ්බා. ඇත්තටම සර් හින්දා තමයි ඒ තුනක් තියෙනවා. දිස්ත්‍රික්ට් රෑන්ක් එක 9. සර්ගේ ගැනීම රටාව ගැන කිව්වොත් නම් ඉතින් ආය මේ අරූප සරන් නැඳ බෝඩ් එකේ ඒ කරපු විදිය අර අපිට නයිට්‍රජන් චක්‍රය කාබන් චක්‍රයම උගන්වපු විදිහට තාම මතකයි. මගේ රිසල්ට් එක ඒ තුනයි. දිස්ත්‍රික්ට් රෑන්ක් එක 100. ඉතින් මේ මගේ තර්ඩ් ෂයි එක ෆස්ට් ෂයි එකේ C3යි සෙකන්ඩ් ෂයි එකේ B3යි. මම ඔයාලට කියන්න සර්ගේ තියරි සුපිරි. පරිසරයේ පාඩම නේ මම මාරම කැමතියි. සර්ගෙන් ඒක ඉගෙන ගත්තා කියන්නේ ආයේ මේ සියොන් එකේ ඉඳන් ලංකාව වගේ ට්‍රිප් එකක් ගියා වගේ තමයි. හරිද? සංසන්දනය කරනවා නෙමෙයි. අනිත් පන්ති වල යාළුවෝ මට ඇහිලා තියෙනවා 7 වෙනි පාඩම කියලා කිව්වත් බයයි ළමයි. මේ සර් එහෙම නෙමෙයි. සර් මට මතකයි අපිට ඒ පාඩම ප්‍රශ්න වලින් තනිකර ඉගන්වුවේ. ඒ කියන්නේ මෙන්න මේ තැනින් තමයි ප්‍රශ්න එන්නේ. මේ පොයින්ට් හරියටම පෙන්වලා දීලා ඉගන්වනවා. ඉතින් සර්ට ගොඩක් පින් ඒ උදව් කරාට. මම කොළඹ ආනන්ද විද්‍යාලයේ මගේ කොළඹ දිස්ත්‍රික්කයේ 23 වෙනියා ලංකාවෙන් 92 වෙනියා. මම සුභානි රාජකරණ මාතලේ දිස්ත්‍රික් 9. සර්ගේ පේපර්ස් වල අන්තිම දවස් ටිකේ දුන්න පේපර්ස් වල තිබ්බ එසේ ඒ විදිහටම ඒ ලෙවල් වලත් ගොඩක් ඇවිත් තිබ්බා. ඒක ගොඩක් අපිට උපකාරී වුණා. මම කෑගල්ලේ ඩිස්ට්‍රික්ට් රෑන්ක් එක 48. සාමාන්‍ය පරිවරලා මේ එක එක පෙදනා ලීෆ්ලට් ඒවෙන් තමයි මම දැනගත්තේ දිනේෂ් පුදුකර සර් කෑගල්ලේ ක්ලාස් කරනවා කියලා. ඊට පස්සේ කට්ටිය කිව්වා අපේ පැත්තේ මේ සර් ගෙනම් හොඳ නෑ. ඔය වීඩියෝස් දානවා. එහෙම කී ආයේ සර් ඕන් නැතිවම කිව්වා.
ඊනාට පළවෙනි දවසේ ආවට පස්සේ සර් පළවෙනි පාඩම ඉගෙනුවේ. එදා මේ එක එක මාතෘකාවල නිර්වචන ඒ වෙලෙන් පාඩම් කරලා යවුවා. එතකොට තමයි අර අනිත් කට්ටියට තේරුම් ගියේ අර එක එක තැන්වල සර් ගැන කියන ඒවා කොච්චර වැරදිද කියලා. MCQ එක ෆස්ට් රවුන්ඩ් එක විනාඩි 45ක් ඇතුළත කරගන්න පුළුවන් වුණා. ඒකෙදි මගේ MCQ 49ක් තිබ්බා. අන්තිමට තිබ්බ දවසේ සර් අපිට ඉගෙනුවා මේ අර ප්‍රැක්ටිකල්ස් ටිකක්. සුද්‍රජීව මයික්‍රෝ වල තිබ්බ එහෙම ඉගෙනුවා. ඒ වගේම ස්ට්‍රක්චර් එකේ ආවා මයික්‍රෝ පාඩමට අදාළ ප්‍රැක්ටිකල් එකක් තිබ්බා. ඇත්තම කිව්වා සර් තමයි මාව බයෝ එකෙන් ආයේ සුපිරියම කරේ සර් උගන්වපු හැමදේම වගේම හොඳටම මතක තිබ්බා. මගේ නම සෙනුක දුල්රන්. මම අනුරාධපුර සෙන්ට්‍රල් එකට තමයි ගියේ. මගේ දිස්ත්‍රික් රෑන්ක් එක 10, අයිලන්ඩ් රෑන්ක් එක 177. මගේ නමත් ඉසර ලක්ෂාන්. මම ගියත් මෙයා ගියපු ඉස්කෝලේට තමයි අනුරාධපුර සෙන්ට්‍රල් එකට. මගේ දිස්ත්‍රික් රෑන්ක් එක 6, අයිලන්ඩ් රෑන්ක් එක 112. සුරංගි එදිරිසිංහ ඉස්කෝලේ පිනල් මධ්‍යම විද්‍යාල කෑගල්ලෙන් දිස්ත්‍රික් 9 අයිලන්ඩ් රෑන්ක් එක 297 ඒ තුනක් තියෙනවා. ඒ දෙකයි B එකයි කුරුණෑගල දිස්ත්‍රික් 31 අයිලන්ඩ් 463. මගේ නම දයමි පාරින්දා. මගේ ඉස්කෝලේ පුෂ්පදාන බාලිකා විද්‍යාලය මට ඒ තුනයි දිස්ත්‍රික් රෑන්ක් එක 30. එනම් මම ඒ ලෙවල් වලට ආපු කාලේ සර්ගේ ක්ලාස් තෝරගත්තා කියන්නේ සර් ගැන අහලා තිබ්බා. මට කවුරුත් සර් යන්න කියලා කිව්වේ නෑ. මට ගොඩක් අය කිව්වේ සර් යන්න එපා එනස් කිව්වා. ඊටසේ මම මාස දෙකක් යනකම් පන්ති දෙකකට ගියා. තාත්තා කිව්වා ඔයාම තෝරගන්න ඔයාලට පුළුවන් කියලා ඔයාලට තේරෙන එක කියලා. ඊට පස්සේ මම සර්ගේ තෝරගත්තා. මට හොඳට තේරුණේ සහ මම ඇහැරලා හිටියේ සර්ගේ පන්තියේ. අනිත් පන්තියේ මම ඉස්සරහම හිටියේ. ඇත්තටම මම ඉස්සරහ ඉඳගෙන නිදාගත්තා. ඉස්සර මට මොකුත් කිව්වෙත් නෑ. සර්ගේ පන්තියට ආවම මම ඉස්සරහ ඉඳගෙන රෙගුලර්ට ඉඳගන්න බෑ. හැමදාම ළමයිලා ඉස්සරහ වාඩි වෙලා ඉන්නවා. ඊට පස්සේ මම ගොඩක් වෙලාවට පිටිපස්ස තමයි වාඩි වෙන්නේ. මම අතන අර කණුව පිටිපස්ස තමයි ඉන්නේ හැමදාම. සර්ට මම පේන්නේ මට සර් පේන්නේ නැහැ. සර්වර් ස්ක්‍රීන් එකෙන් තමයි බලන්නේ හැමදාම. මම කියන්නේ තියා ඉස්සරහ ඉන්න ඕනේ නැහැ. හොඳ රිසල්ට් එකක් ගන්න ඕන තැනක ඉන්න තැන අදාළ නැහැ. එතකොට ඒ තුනයි නුවර දිස්ත්‍රික්කේ 17 වෙනියා. මගේ නම බමෝද්‍යා දේවින්දි. මම මාතලේ 14. ඒ තුනයි. මම ජානුක ජයවර්ධන. මාතලේ බයෝ වලින් 6 වෙනියා. රිසල්ට් එක ඒ තුනයි. මන් රවි ප්‍රභා ජයසුන්දර. ස්කෝලේ සෙන්ට් ජෝසප් එක ඒ තුනයි දිස්ත්‍රික් 19. මං සර්ගේ 2025 කෑගල්ලේ ඇපෙක්ස් එකේ පටන් ගත්ත පළවෙනි දවසේ ඉඳන් අන්තිම දවසේ වෙනකම් ආවා. බයෝ වලට ආවේ සර්ගේ විතරයි. ක්ලාස් එක කට් කරලා නැති තරම් හැමදාම වගේ ආවා. සර් ටියුට් වල සමහර දේවල් හයිලයිට් කරනවා. තරු දාන්න කියනවා. ඒ වගේ දේවල් තමයි මාකින් එකේ තියෙන කී පොයින්ට්ස්. ඒවට වැඩි අවධානයක් දෙන්න. මගේ නම ශිරාන්. මමත් කෑගල් විද්‍යාලයේ මේ දිස්ත්‍රික් 15 මගේ රිසල්ට් එක ඒ තුනයි. අර සර් අන්තිම මාසේ වගේ කරා පේපර් වගේක්. ඒ පේපර් වලින් තමයි මම හිතන්නේ මගේ රිසල්ට් එක වැඩි වුණේ. අන්තිමට බයෝ වලට තමයි මට වැඩිම මේ MCQ ලකුණු එහෙමත් තිබ්බේ. මේ ඔය කට්ටිය මේ සර් කියන විදිහටම වැඩ ටික කරන්න ඕනේ. මේ ඒ මාර අනිත් කට්ටිය කියන කතා අහන්න එපා. අපේ අම්මටත් කෝල් කරලා කියලා තිබ්බා මේ ක්ලාස් එකෙන් එහෙම අහක් වෙන්න කියලා. ඒ වුණාට මේ අහක්ුන්නේ නැහැ. මගේ ෆස්ට් අයි එකේ මට බයෝ වලට තිබ්බේ C එකක්. සර් හින්දා තමයි ඇත්තටම බයෝ වලට A එකක් හම්බුනේ. සර්ගේ අවසාන පේපර්ස් 10 වගේ ගත්තොත් ඒ පේපර්ස් 10 මං හිතන්නේ 2025 A level exam එකේ essay වලින් 80% විතර සර්ගේ පේපර්ස් වල කවර් වුණා. මම කුලියාපිට සෙන්ට්‍රල් එකේ රිසල්ට් එක ඒ 3යි දිස්ත්‍රික් 17 අයිලන්ඩ් 277. මම ෆස්ට් අයි ඒ දෙකයි B එකයි B එක කෙමිස්ට්‍රි බයෝ වලට ඒ බයෝ වලට MCQ තිබ්බ 45ක් වගේ ගාණක්. මට ඒකත් තිබ්බට පස්සේ ඒගොල්ලොම කියනවා හොඳයි මේ සර්ගේ හොඳයි නේද ඔයාගේ රිසල්ට් එක කියලා එහෙම මට කියනවා. මගේ නම තිමිර සඳරුවන්. මම මහනුවර ධර්මරාජ විද්‍යාලයේ මගේ රිසල්ට් එක A එකයි B දෙකයි. මට ඇත්ත කතාව බයෝ වලට වැඩ කරේම සර් ගැන දුක හිතිලා. මොකද මේ සර් උගන්වන විදිහ ගැන ඔයාලා දන්නවා. රාහුල් අභිෂේක්. මම ඉස්කෝලේ ගියේ කොළඹ රෝයල්. දිස්ත්‍රික් රෑන්ක් එක 84, අයිලන්ඩ් රෑන්ක් 318. මම ටිමාෂා මහමායකේ දිස්ත්‍රික් රෑන්ක් එක 53 ඒ තුනයි ෆස්ට් අයි. මම හිරුනි ගුණවර්ධන මහමායකේ ෆස්ට් අයි ඒ දෙකයි B එකයි. මම කුසල් කැකුලන්දර මානවර ධර්මරාජ විද්‍යාලයේ රෑන්ක් එක 81. පුරුද්දක් වශයෙන් කියන්නේ හැමදාම පේපර් එක ලියලා ඊට පස්සේ සතියේ ලකුණු අරගෙන සර්ට් එකකින් පෙන්නනවා.
සකන් ශයගේදී මම හැමදාම සර්ගේ පේපර් එකේ ලිස්ට් එකේ පළවෙනියා. මම සසින් දිසානායක මම කැන්ඩි වලින් මගේ රෑන්ක් එක 32. අපිට ඉගැන්නුවාට සර්ට ස්තුතියි. අපි වෙනුවෙන් ගොඩාක් මහන්සිලා වැඩ කරනවා. මම සසිනි උමායා නුවරින් 49. සෙකන්ඩ් ෂයි එක ඒ තුනක් තියෙනවා. ඇත්තටම ආසාවෙන් බයෝ ඉගෙන ගත්තා. නිදා ගන්න නැතුව සර් කියලා දෙන අර තියරි කොටස් අර ලස්සනට කියලා දෙද්දි අපිට ගොඩක් මතක හිටිනවා. මගේ රිසල්ට් එක ඒ 3යි. ෆස්ට් ෂයිගේ ඒකයි C2යි ඒක තිබ්බේ බයෝ වලට අනිත් දෙකටම C. ඒ දෙකයි B එකක් තියෙනවා. මම දිස්ත්‍රික් 74. මම මාතලේ දිස්ත්‍රික් 18. මගේ නම ඕෂද සයන්ස් කොලෙජ් එකේ. මගේ නම ශිවන්ත. මම කෑගල විද්‍යාලයේ කෑගල්ලින් දිස්ත්‍රික් 52 රිසල්ට් එක ඒ දෙකයි B එකයි. සර් හොඳටම උගන්වනවා. ඉතින් කියන්න දෙයක් නැහැ බයෝ වලට මුතු කළස. මම සචින්ත සෞභාග්‍ය දිස්ත්‍රික් රෑන්ක් එක 5 ඒ 3යි. මං කෑගල්ල දිස්ත්‍රික්කයට අහු වුණාට කෑගල්ල දිස්ත්‍රික්කෙත් කෙළවරේ ඉන්නේ. ඒ කියන්නේ ගෙදර ඉඳන් කෑගල්ල ක්ලාස් එකට එන්න කිලෝමීටර් 70ක් විතර තියෙනවා. ඒ 8 ක්ලාස් එකට එන්න ගෙදරින් 4:00 බස් එකේ තමයි එන්නේ. මම වැඩක් කියලා කියන්නේ ඒ කියන්නේ මේ වගේ තත්ත්වයකට ආවොත් ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තලාට තියෙන සතුට ඒ කියන්න බෑ. මට ශිෂ්‍යත්වෙදිවත් O level වලදීවත් අම්මලාට ඒ කියන්නේ අර ලොකු දැනෙන සතුටක් දෙන්න බැරි වුණා. ඒ වුණාට A level වලදී කියන්නේ ඒගොල්ලන්ට දැනෙන සතුට ඒක කියන්න බෑ. මම මේ දරුවන්ගෙන් ඉල්ලන්න කැමතියි. දැන් මේ රටේ මිනිස්සු වලට ගොඩාක් මහන්සි වෙලා ඉගෙනුවා. ඒගොල්ලෝ බදු මුදලෙන් ඔයාලට ඒ පහසුකම් ටික හැදුවා. දැන් ওই දරුවෝ මේ රටේ ගත්තු දැනුම පාවිච්චි කරලා මේ රටේ මිනිස්සුන්ට සේවයක් කරන්න පුළුවන් විදිහ අනාගත සැලැස්මක් හදන්න. ඒක මේ රටේ ඉඳගෙන හෝ වෙන රටක ඉඳලා හරි කමක් නැහැ. මේ රටේ අයට යම් පහසුවක් වෙන මේ හිරේ නැති කරගන්න ඔයාලගේ ජීවිතවල ඔයාලගේ දායකත්වයේ මේ අහිංසක මිනිස්සුන්ට දෙන්න කියලාත් ඉල්ලනවා. ගුරුවරයෙක් විදිහට. හරි. අපි ඉතින් මේ අයියලා අක්කලාට සුබ අනාගතයක් වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමු. හරි.